හෙලෝ ගයිස්, කොහොමද ඔයාලට? ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා. අද ඉතින් ජිනාදරී ව්ලොග්ස් වලින් මං ඔයාලට අරන් ආවේ ශ්‍රී ලාංකිකයෝ වෙච්ච අපි හැමෝම ගොඩක් ආදරයෙන් ගෞරවයෙන් වන්දනාමාන කරන තැනක් ගැන. අපි මේ ස්ථානය කොච්චර ආදරයෙන් ගෞරවයෙන් වන්දනාමාන කරත් හුඟක් අය මේකේ ඉතිහාස කතාව, මේකේ ඓතිහාසික වටිනාකම ගැන දන්නේ නැහැ. ඔන්න අදින් පස්සේ ඔයාලට පුළුවන් මේකේ ඉතිහාස කතාව, මේකේ වටිනාකම අපි මේ තැනට කොච්චර ගරු කරන්න ඕනෙද කියන එක හිතේ තියාගෙන කතාව දැනගෙනම ගොඩාක් ගෞරවයෙන් වන්දනා කරන්න. ඉතින් ඔයාලා දන්නවා අද මං කතා කරන්න යන්නේ අති උතුම් කළුතර බෝධීන් වහන්සේ ගැන. එහෙමනම් වැඩි කතා නැතුම් අපි යමු අපේ වීඩියෝ එකට. මතක් කරනවා සබ්ස්ක්‍රයිබ් කරලා ෂෙයා කරලා එකතු වෙන්න මාත් එක්ක මේ වගේ ලස්සන තැන් ගැන ඉස්සරහටත් දැනගන්න. අති උතුම් කළුතර බෝධීන් වහන්සේ ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ වැඩ සිටිනවා. මේ බෝධීන් වහන්සේ වසර 2320ක් පමණ පැරණි. ලෝකේ පැරණිතම වෘක්ෂය වෙන අති උතුම් ජයශ්‍රී මහා බෝසමිඳුන් වහන්සේගේ දෙවන අංකුර පෙළට අයත් දෙතිස් පළ බෝධීන් වහන්සේ නමක් බව තමයි බෝධි වංශයේ සඳහන් වෙන්නේ. කොළඹ ගාල්ල මාර්ගයේ කොළඹ ඉඳන් කිලෝමීටර් 50ක් වගේ උතුරින් තමයි මේ බෝධීන් වහන්සේ පිහිටලා තියෙන්නේ. ඉස්සර කළු ගන්තොට කියලා හඳුන්වලා ඊටත් පස්සේ කළු තොට වෙලා තමයි දැන් කියන විදිහට කළුතර වෙලා තියලා තියෙන්නේ. ඔයාට මේ පුදබිම නරඹන්න ඔයාගේ පර්සනල් වෙහිකල් එකක් එනවා නම් ලොකු පාකින් ස්පේස් එකක් තියෙනවා. හැබැයි ටිකට් එකක් ගන්නවා. ඒ වගේම ට්‍රේන් එකේ බස් එකේ වුණත් ඔයාට පුළුවන් මේ උතුම් බෝධීන් වහන්සේ වන්දනා කරගන්න. ඉස්සර බ්‍රිතාන්‍ය පාලන සමයේ බැතිමතුන්ට මේ උතුම් පුදබිම වන්දනා කරගන්න ඉඩ සලස්සලා දීලා නැහැ. සාමාන්‍යයෙන් උදේ 4:00 ඉඳන් හවස 10:00 වෙනකම්, රෑ 10:00 වගේ වෙනකම් මේ උතුම් පුදබිම වන්දනාමාන කරුවන් සඳහා විවෘත වෙලා තියෙනවා. පරවි, කෝකිල, තිසර සංදේශවල මේ ස්ථානය ගොඩාක් හොඳට වර්ණනා කරලා තියෙනවා. ඉතින් ඒ වර්ණනා කරලා තියෙන විදිහ චමත්කාරය විඳ ගන්න නම් ඔයාට මෙතනට ඇවිල්ලාම බලන්න වෙනවා. කළුගඟ මුහුදට වැටෙන කළුතොට ආසන්නයේ පොඩි කඳු ගැටයක් උඩ තිබ්බ මේ පෞරාණික විහාරය ඒ කාලේ නාවිකයන්ට පහන් ටැබක් වෙලා තියෙනවා. කළුතර නගරය ලංකාවේ ඉතාම වැදගත් නගරයක් වුණේ මේකේ වාණිජමය වටිනාකම හින්දා. කළුතර මුහුදුබඩ මාර්ගයේ තනන්න අඩිතාරම දාලා තියෙන ලන්දේසීන් විසින්. එයාලා 1656 දී කළුතර බලකොටුව අල්ලගන්නවා. පස්සේ කළුතර ඉඳලා කොළඹ මහා මාර්ගය තනලා තියෙනවා. ඒකට හේතුව තමයි මේ කියපු වාණිජමය වටිනාකම. 1796 දී කළුතර ඉංග්‍රීසීන්ට අයිති වෙනවා. ඒ වගේම 19 වන සියවස අගභාගයේදී එයාලා මේ කුඩා කඳු ගැටයේ මුදුනේ දිසාවත නිල නිවසක් ඉදි කරනවා. ක්‍රිස්තු වර්ෂ 1921 බල්ලපෙටියේ වංශවත් පල්පුරක් නියෝජනය කරන නීතිඥ සිරිල් ද සොයිසා මහත්මයා කළුතර අධිකරණයේ සේවයට ආවට පස්සේ තමයි මේ ස්ථානය වැදගත් බව තේරුම් අරගෙන ඒකේ අයිතිය වෙනුවෙන් සටන් කරන්න ඇවිල්ලා තියෙන්නේ. 1921 දී මෙතුමා සමග දානපතියන් එකතු වෙලා පහත මල්ලුවේ බෝධීන් වහන්සේ සංවර්ධනය කළා තියෙනවා. ඉතින් අදින් පස්සේ මේ ඉතිහාස කතාවත් හිතේ තියාගෙන ඔයාගේ ශ්‍රද්ධාව භක්තිය තවත් වැඩි කරගෙන මේ උතුම් පුදබිම වන්දනාමාන කරන්න.